හයි මුල ඉඳන්ම හරියටම කැරම් කොකු වෑංජනය හදන්නේ කොහොමද කියලා අද බලමුද. සුපර් මාකට් වල නැති ගමේ ගොඩේ හැදෙන කෑමක් තමයි මේක. පාරේ අයිනේ තියෙන පුංචිම පුංචි එළවලු ලෑල්ලක හරිම සිරියාවන්ත හිනාවක් දාගෙන හිටපු අංකල් කෙනෙක්ගෙන් තමයි මම මේ කැරම් කොකු මිටිය ගත්තේ. ඔන්න ඉතින් මේ අංකල් හරි පුදුම කතාවක් කිව්වා. ඔයාගේ වයසේ කෙනෙක් මේ වගේ දෙයක් ගන්නව දැක්කාම හරි පුදුමයි පුතේ කිව්වා. ඉතින් මම ඇහුවා ඇයි කියලා. මේවා මේ ගමේ ගොඩේ හැදෙන පරණම පරණ කෑමනේ පුතේ. අද ඉන්න ළමයි මේ වගේ ಗುಣ දන්නෙත් නෑ කිව්වා. මේවා හදන විදිය දන්නෙත් නෑ කිව්වා. මේවා කන්නෙත් නෑ කිව්වා. කැරම් කොකු වෑංජනයේ වීඩියෝ එකක් කරන්න මූලික අඩිතාලම එළවලු ලෑල්ලේ අංකල් තමයි තිබ්බේ. තමයි අපේ පරණ දිව්‍ය භෝජන. අතින් කඩා ගන්න පුළුවන් කැරම් කොකු ටික කඩාගෙන ලුණු වතුරට ඉක්මනින්ම දාගන්න ඕනේ. ඊළඟට කැරම් කොකු ටික වැහෙන ගානට වතුර ටිකක් දාලා ගොරක කෑලි දෙකකුත් දාලා අපි විනාඩි 10ක් විතර තම්බගමු. මම දඩි පිටියේ කැරම් කොකු වෑංජනයට අවශ්‍ය කරන දේවල් ටික හදා ගන්නවා. ලුණු, සුදු ලුණු, කරපිංචා, ඒ වගේම කුරුඳු පොතු, එනසාල්, අමු මිරිස් ටිකකුත් මම ලෑස්ති කරගත්තා. අපේ කැරම් කොකු ටික හොඳට තැම්බෙන්න ඕනි. ගොරක දාලා අපි මේ කැරම් කොකු එක තම්බන්නේ කහට රස නැති වෙන්න. ඒ වගේම කැරම් කොකු ටික කඩපු ගමම්ම ලුණු වතුරට දාන්න කියන්නේත් මෙන්න මේ හේතුව නිසා. කැරම් කොකු ටික තැම්බුණාට පස්සේ මම මැටි වළඳක් ලිපේ තියාගෙන බටර් යාලට බටර් වෙනුවට පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මම අර කලින් හදාගත්ත අඩුමු කුඩුමු ටික ඔක්කොම බටර් ටික රත් වුණාම එකතු කරගන්නවා. අපි මේ එකතු කරගත්තු ටික හොඳට ටෙම්පරාදු වෙනකන් ලිපේ තියමු විනාඩි 2-3ක්. රෝග විරෝධී ගුණ තියෙන අපේ ඇඟට ශක්තිය ලබා දෙන කෑමක් තමයි මේ කැරම් කොකු කියන්නේ. මෙන්න මේ වෙලාවේදී මම මස් කරි තේ හැඳි දෙකක් ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරනවා. එකතු කරලා අඩු කින්දරේ පොඩි වෙලාවක් තියෙන්න දෙනවා. කැරම් කොකු වෑංජනය හදනකොට ගොඩාක් ස්පයිසස් එකතු කරන්න එපා. මොකද දන්නවද මම එහෙම කියන්නේ? කැරම් කොකු එකේ තියෙන්නේ අමුතුම රසක්. ඉතින් වා ස්පයිසස් වැඩි කරගත්තොත් 3-5 රසක් විතරක්ම එයි මේකෙන්. ඒ නිසා බොහොම අඩු වශයෙන් ස්පයිසස් එකතු කරගන්න. මේ ටික හොඳටම කවලම් කරගෙන මම උකු පොල් කිරි කෝප්පයක් එකතු කරනවා. පොල් කිරි ටික එකතු කරලා විනාඩි 15ක් විතර පියනකින් වහලා අඩුමාඩු ගින්දරේ අපේ කැරම් කොකු එක තියාගමු. පොල් කිරි එකතු කරාට පස්සේ ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. මේ වෑංජනය දැක්කම බඩගින්නකුත් එනවා නේද? ඇත්තටම මේ වෑංජනය මාරම රසයි. කැරම් කොකු වෑංජනය කාලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. මේ දවස්වල වෛරල් වුණ කැරමල් පුඩින් එක හරියටම හදන්නේ කොහොමද කියලා බලන්න ඕනි අය description එකේ මම මේ වීඩියෝ එකේ link එකක් දානවා. එහෙනම් thank you for watching.